ඔබ අවයව දායකයෙක් නම් ඔබට ජීවිත 8ක් බේර ගන්න පුළුවන්. ඔබ අවයව දන් දෙන්න කැමතිද? ඔබ අවයව දායකයෙක් වෙන විදිය දන්නවද? අද ඒක ගැන කතා කරමු. කොතනින්ද මේ ප්‍රශ්නේ පටන් ගන්නෙ? මේක සාමාන්‍යයෙන් පටන් ගන්නෙ කෙනෙක්ගේ අවයවයක් අක්‍රිය වුණාම. කොහොමද කෙනෙක්ගේ අවයවයක් අක්‍රිය වෙන්නේ? කාලයත් එක්ක එක ආසාදන හන්දා, රෝගී තත්ත්ව හන්දා, කෙනෙක්ගේ හදවත, පෙනහළු, අක්මාව මේවා අකර්මණ්‍ය වෙන්න පුළුවන්. මේක තමා ප්‍රධානම හේතුව කෙනෙකුගේ අකල් මරණයට. මේ මරණ වළක්ව ගන්න පුළුවන්ද? ඔව් පුළුවන්. අවශ්‍ය වන්නේ පොඩි අස්සනක් පමණයි. කෙනෙකුගේ අවයවයක් අකර්මණ්‍ය වෙලා වෙන මරණයෙන් කොහොමද කෙනෙක්ව බේරගන්නේ? එකම පිළියම තමා ඕගන් ට්‍රාන්ස්ප්ලාන්ටේෂන් නැත්තම් අවයව බද්ධ කිරීම. මේක නූතන වෛද්‍ය විද්‍යාවේ හාස්කමක් හා සමානයි. මොකද අවයවක් බද්ධ කිරීමෙන් පස්සේ කෙනෙක්ව නිට්ටාවටම සුව කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපි දකින දෙයක් තමා අවයවයක් බද්ධ කළයින් පස්සේ සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙනවා ඉස්සෙල්ලා රෝගීව හිටපු කෙනෙක්ට. අද සමාජයේ ගොඩක් ඉන්නවා අවයවයක් අවශ්‍යව අසනීපයෙන් ඉන්න කට්ටිය. මේකට මොකද්ද පිළියම? මේකට අවශ්‍ය කවුද? ඕගන් ඩෝන කෙනෙක් නැත්තම් අවයව දායකයෙක්. කෙනෙකුගේ අවයවයක් අක්‍රිය වුණයින් පස්සේ මොකද්ද වෙන්නේ? ඔවුන්ව ඇතුළත් කරනවා වේටින් ලිස්ට් එකකට. අවයවයක් ලැබෙනකම් වේටින් ලිස්ට් එකකට. මේ වේටින් ලිස්ට් එකේ කොච්චර කල් ඉන්න වේද කියලා කවුරුත් දන්නේ නැහැ. ප්‍රධානම හේතුව තමා අවයව දන් දෙන්න ඉන්න ප්‍රමාණය බොහොම අඩු හන්දා. අපි වෛද්‍යවරුන් වශයෙන් ගොඩක් දකිනවා මෙහෙම වේටින් ලිස්ට් එකේ ඉඳලා අවයවයක් නිසි වෙලාවට නොලැබිලා මිය යන රෝගීන්. මේවා අකල් මරණ, මේවා වළක්වා ගත හැකි මරණ. දායකයෙක් කියන්නේ කවුද? මෙතන අවයව දායකයෝ ඉන්න පුළුවන්, ඕගන් ඩෝනර් නැත්තම් පටක දායකයෝ, ටිෂු ඩෝනර් ඉන්න පුළුවන්. කොටස් දෙකක් තියෙනවා. ජීවතුන් අතර ඉන්නකොට අවයව දන් දෙන එක නැත්තම් මරණයෙන් පසු අවයව දන් දෙන එක. ජීවතුන් අතර ඉද්දදී අවයව දන් දෙන එක ගැන ලංකාවේ අපි අහලා තියෙනවා ගොඩක්. මොකද ලංකාවේ අපේ සංස්කෘතිය, අපේ ආගම හන්ද අපි දන් දෙන්න කැමතියි. හැබැයි ජීවතුන් අතර ඉද්දදී දෙන්න පුළුවන් බොහොම සීමිත අවයව ප්‍රමාණයක් පමණයි. මොකද දායකයා ජීවත් වෙන්න ඕන හන්දා. ඔබට දෙන්න පුළුවන් වකුගඩු දෙකකින් එක වකුගඩුවක්, අක්මාවේ කොටසක්, පෙනහළුවේ කොටසක්, මේ වගේ බොහොම සීමිත ප්‍රමාණයයි ඔබට ජීවතුන් අතර ඉද්දදී දන් දෙන්න පුළුවන්. ඔබට හිතන්න පුළුවන් ඔබේ පවුලේ කෙනෙක්ගේ අවයවයක් අකර්මණ්‍ය වුණත්, විශේෂයෙන් වකුගඩුව වගේ ඔබට අවයවය දන් දෙන්න පුළුවන් කියලා. මතක තියාගන්න ඕන දෙයක් තමා ලේ වර්ගයේ මැච් වුණා කියලා අවයවයක් මැච් වෙන්නේ නැහැ. ඒකට සාධක ගොඩාක් තියෙනවා. ඒක හන්දා තමා මම අද විශේෂයෙන්ම මොලේ මිය ගියයින් පස්සේ අවයව දන් දෙන එක පිළිබඳව කතා කරන්න හිතුවේ. ගොඩක් වෙලාවට ජීවිත ගණනාවක් බේරගන්න පුළුවන් වෙන්නේ මොලේ මිය ගිය කෙනෙක්ගෙන් අවයව දායක වුණොත්. උදාහරණයක් වශයෙන් ගත්තොත් සාමාන්‍යයෙන් ලංකාවේ අවුරුද්දකට දහස් ගණනක් මිය යනවා මාර්ග අනතුරු වලින්. මේ වෙලාවේ ගොඩක් වෙලාවට ඒ රෝගීන්ගේ තියෙන්නේ මොලයට හිසට වැදිච්ච ආබාධයක් විතරයි. තවත් තියෙනවා ස්ට්‍රෝක් එකක්, ඒ කියන්නේ මොලේ නහරයක් පිපිරිලා එහෙම එන රෝගීන් ඉන්නවා. මොවුන් රෝහලට එන්නේ බොහොම අසාධ්‍ය තත්ත්වයෙන්. එතකොට මේ වගේ රෝගීන්ව අපි සාමාන්‍යයෙන් ඇතුළත් කරන්නේ දැඩි සත්කාර ඒකකයට, ICU එකට. මේ වෙලාවේදී වෛද්‍යවරුන් සහ වෛද්‍ය සහායකයන් උපරිම උත්සාහයක් ගන්නවා මේ රෝගියාගේ ජීවිතේ බේරගන්න. හැබැයි සමහර වෙලාවට අපි කිසිම කරන දෙයකින් වැඩක් වෙන්නේ නැහැ, පළක් වෙන්නේ නැහැ, අපිට ජීවිතේ බේරගන්න බැරි වෙනවා. මේ වෙලාවට තමයි අපි වෛද්‍ය විද්‍යාව අනුවත්, නීතිමය අනුවත් මොලේ මිය ගියා ලෙස සලකන්නේ රෝගියෙක්. මේ අවස්ථාවේදී දැඩි සත්කාර ඒකකේ මේ රෝගියාව සම්බන්ධ කරලා තියෙනවා මැෂින් වලට. එතකොට මේ මැෂින් වලින් ඔහුගේ අනිත් අවයව, හදවතට, පෙනහළු වලට රුධිරය ගමන් කරනවා. එතකොට ඔබ බලනකොට ECG මොනිටර්ස් එහෙම වැඩ කරනවා පේන්න පුළුවන්. තවත් ඔබට පේන්න පුළුවන් ඔහුගේ පපුව ඉහළ පහළ යනවා. ඒ වෙන්ටිලේටර් මැෂින් එකට හයි කරලා තියෙන හන්දා. මේකෙන් අදහස් කරන්නේ නෑ ඔහු ජීවතුන් අතර ඉන්නවා කියලා. ඔහු මොලේ මිය ගිය කෙනෙක්. අර මැෂින්ස් වලින් තමා අනිත් අවයව වැඩ කරන්නේ. මොලේ මිය ගිය කෙනෙක්ට නැවත ජීවිතය දෙන්න බෑ. සාමාන්‍යයෙන් මැෂින් වලට හයි කරලා තිබ්බත් ඊළඟ පැය 24-48 වෙනකොට අනිත් අවයවයක් මිය යනවා. ඒකයි මේ වෙලාවේ හැම තප්පරයක්ම වටින්නේ.
මේ වෙලාවෙදි තමා ඔබට අවයව දායකයෙක් වෙලා මහඟු පිනක් කරගන්න අවස්ථාව ලැබෙන්නේ. එක මොලේමිය ගිය අවයව දායකයෙක්ගෙන් ජීවිත කීයක් බේරගන්න පුළුවන්ද? එක මොලේමිය ගිය දායකයෙක්ගෙන් ජීවිත 8ක් ජීවත් කරන්න පුළුවන් අවයව 8ක් දන් දීලා. මොනවද දන් දෙන්න පුළුවන් අවයව 8 ජීවිත 8ක් බේරගන්න? හදවත දන් දෙන්න පුළුවන්, අක්මාව දන් දෙන්න පුළුවන්, වකුගඩු 2, පෙනහළු 2, අග්න්‍යාශය, බඩවැල් මේ සියල්ලම දන් දීලා ජීවිත 8ක් ජීවත් කරන්න පුළුවන්. අවයව වලට අමතරව මොලේ මිය ගිය කෙනෙක්ට පටකක් දන් දෙන්න පුළුවන්. මොනවද දන් දෙන්න පුළුවන් පටක? ඇස් දන් දෙන්න පුළුවන්, අස්ථි දන් දෙන්න පුළුවන්, හදවතේ කපාට දන් දෙන්න පුළුවන්, සම දන් දෙන්න පුළුවන්. තවත් ජීවිත 50කට සහනයක් වෙන්න පුළුවන්. දැන් අපි අපෙන් නිතර අහන ප්‍රශ්න කීපයකට උත්තර දෙන්න. එකක්, ඕනම කෙනෙක්ට අවයව දායකයෙක් වෙන්න පුළුවන්ද? උත්තරය බැහැ. ඔබ දැඩි සත්කාර ඒකකයක මිය යන්න ඕනේ. ඔබ මොලේ මිය ගියා කියලා දැඩි සත්කාර ඒකකයේදී තහවුරු කරන්න ඕනේ. ඒ වගේ පුද්ගලයෙක්ට පමණයි අවයව දායකයෙක් වෙන්න පුළුවන්. ඔබ නිවසේදී මිය ගියොත් හරි, රෝහලේ වාට්ටුවකදී මිය ගියොත් හරි ඔබට අවයව දායකයෙක් විය නොහැකියි. මේකේ අවසාන තීරණය තියෙන්නේ වෛද්‍යවරුන් අතේ. තවත් අහන ප්‍රශ්නයක් තමා ඔබට ටැටූස් තියෙනවා නම්, ඔබ දුම්පානය කරනවා නම්, ඔබ මද්‍යසාර පානය කරනවා නම් ඔබට අවයව දායකයෙක් වෙන්න පුළුවන්ද කියලා. මෙහිදී ඔබේ අවයව දන් දෙන්න සුදුසුද නැද්ද කියලා තීරණය කරන්නේ වෛද්‍යවරුන්. ඊළඟට අහන ප්‍රශ්නයක් තමා ඔබට දීර්ඝකාලීන ලෙඩක් තියෙනවා, දියවැඩියාව, හයි බ්ලඩ් ප්‍රෙෂර් වගේ ඔබට රෙජිස්ටර් වෙන්න පුළුවන්ද කියලා දායකයෙක් විදියට. ඔබ රෙජිස්ටර් වෙන්න දායකයෙක් විදියට. මොකද ඔබේ අවයව සුදුසුද කියලා තීරණය කරන්නේ වෛද්‍යවරුන් බද්ධ කරන්න අවශ්‍ය වෙලාවට. තවත් අහනවා අවයව දායකයෙක් වුණොත් ඔබේ ශරීරයේ විකෘති වේද කියලා. මේකෙදි විශේෂයෙන් කියන්න ඕනේ අවයව දායකයෙක්ගේ ඒ අවයව දන් දෙන්නේ ශල්‍ය කර්මයකින්. මේක සිදුවන්නේ ශල්‍යාගාරයකදී. ඒක හන්ද ඔබේ සිරුරට කිසිම විකෘති වීමක් වෙන්නේ නැහැ. මරණයකදී ඔබට ලැබෙන අවසන් ගෞරවය ඒ විදියටම සාමාන්‍ය විදියටම ගන්න පුළුවන්. ලංකාවේ වාසය කරන ශ්‍රී ලාංකිකයෙක් විදියට ඔබ කොහොමද අවයව දායකයෙක් විදියට රෙජිස්ටර් වෙන්නේ? ඔබට පුළුවන් odtfsrilanka.com වෙබ් අඩවියට ගිහිල්ලා දායකයෙක් විදියට රෙජිස්ටර් වෙලා මේ වගේ කාඩ් පතක් ලබා ගන්න. ඔබට මේ කාඩ් පත තිබූ පමණින් අවයව දායකයෙක් විය නොහැකි. මොකද ඔබ මිය ගියයින් පස්සේ ඔබගේ පවුලේ අයගේ කැමැත්ත අවශ්‍යයි ඔබගේ අවයව දන් දෙන්න. ඒ නිසා බොහොම වැදගත් ඔබේ පවුලේ අය දැනුවත් කරලා තියෙන එක ඔබ අවයව දායකයෙක් වෙන්න කැමතියි කියන දේ.